සිටිනා උතුම් වන්නනි මහා සෑරජුන්ට මේ සියලුම පූජාවන් පූජා කරමි. පූජා වේවා පූජාම වේවා පූජාම වේවා සාදු සාදු සාදු. ඒ පිටවනා බුද්ධ ශක්තිය වලින් විසු ශක්තිය වලින් දදර්ශනී දේවා විසිරේවා වැටේවා ගායාවා තියෙනා වූ සියලු ලෙඩ දුක් කරදර සියල්ල දුර වේවා. සියලු යහපත් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා. අනන්ත සංසාරයේ පින කුසල් වැඩේවා දස කුසල් වැඩේවා. උතුම් පාරමිතාවෙන් නිවන් පූර්ණයට ඔබ අප සියලු දෙනාටම නිවීමේ කුසේ හේතු වේවා වාසනාව වේවා. සාදු සාදු සාදු. අවුරුදු කීයක්ද මේ දුක් විඳින්නේ? අවුරුදු 3යි කියලා පුතා. නෑ මම කලින් අවුරුදු කීයක් දුක් විඳලා මෙහෙට එන්න කලින්? මේ ආකාරයකට තමයි අවුරුදු 10ක් කියලා පුතා. පුදු අම්මෝ අවුරුදු 10ක් දුක් විඳලාද? ඒතකොට දේවාල වල ගියම නැද්ද? ගියා කියලා පුතා. ඊට වැඩක් වුණේ නෑ. මිලමුදල් පමණයි කියන පුතා වැය. ඔබවහන්සේ අසතුටෙන් හිටියා කියලා තමයි කියන්නේ නේද? බලන්න කොච්චර සතුටක්ද කියලා. දුන්නේ කඩවල දෙයියන්ගේ වරන් කියලා පුතා. ඊයේ බුද්ධ ශක්තිය පත්තිනි අම්මා මේ යනහසේ මුළු ජීවිතේම කඩන් වැටිලා තිබෙද අපි.
එහෙමයි. බලාපොරොත්තු නැතුව යන්නම හරි ගියා කියලා. එහෙමයි. අදිස්ථාන තියෙන බලාපොරොත්තු තියෙනවා. එහෙමයි. ඒ තැනට සත්‍යෙම පින් කියනවා. එහෙමයි. ගොඩක් සතුටුයි. සත්‍ය තේරුම් කරලා දුන්නා කියලා. හරියට වැඩ සිද්ධ වෙන්නේ නැහැ. දැන් ඒකට අපි මොකද්ද කරන්න ඕනේ? මේ පිටසකට ඔය අහන් සාරාව හරියට වෙන ආකාරයෙන් සකස් කරගන්න. කරන්න ඕනේ. දරුවන්ට කොහොමද වත්ත තියෙනවා බහිර උපාදේ. බහිර උපාදාව මම රංගවත් දීලා නැහැ කියලා. දුන්නද පුතේ? කිව්වනේ දෙන්න කියලා. දීලා නැහැ. මම බහිර උපාද මම බහිර අටවිසි මුනිදු බලෙන තුත්ව මුතු නටවී වඩිල්ලන උතුම කොල දෙවියෝ නංලක් පතිනි දෙවියෝ Jaya